දෙයක් තමයි මම කොහෙන්ද ඉටිපන්දම් නිර්මාණ හදන්න පුරුදු වුණේ කියලා. ඉතින් ඒ වගේම ගොඩක් අය මේ ඉටිපන්දම් හදන එක ගැන ගොඩක් දේවල් ගැන මගෙන් විස්තර අහනවා. ඉතින් එක එක්කෙනාට කියන්න අමාරු නිසා තමයි මම අදගෙන ආවේ කොහොමද ඉටිපන්දම් මං හදන්න පුරුදු වුණේ. අපි මේකට කෝස් එකක් කරන්න ඕනද? ගොඩක් අය ලොකු ගාණක් ඉල්ලන මම දැකලා තියෙනවා. කෝස් කරනවා. අතරම මම මුලින්ම ඉටිපන්දම් හැදුවේ ඉටිපන්දමක් නෙමෙයි. මම ඉටිපන්දම් නිර්මාණය කරන්න ගත්තේ මම ඉටිපන්දම් වලින් හදපු වෙනම නිර්මාණයක් මම මුලින්ම දැක්කා. ඉතින් ඔයාලට මම දාන්නම් මම හදපු මුල්ම නිර්මාණය. මම මේක තමයි ආසාවට හැදුවේ ඉටි වලින්. ඉතින් මම එහෙම හදලා ඊට පස්සේ මට ඉටිපන්දමක් හදන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම මොකද කරේ? ගෙදර තිබිච්ච ඉටිපන්දමක් අරගෙන මම ඒ ඉටි වලින් තමයි මෙන්න මේ ඔයාලට දාලා තියෙන්නම් අන්නේ නිර්මාණය කරේ. එතකොට ඒක සෙන්ටඩ් කැන්ඩල් එකක් නෙවෙයි. මම නෝමල් කැන්ඩල් එකක් විදිහට තමයි ඒක හැදුවේ. ඔයාලට ගොඩක්ම ඉන්ෆෝමේෂන් දැනගන්න පුළුවන් YouTube එකට ගියාම YouTube එකේ ගොඩක් අයගේ හොඳ වීඩියෝස් තියෙනවා ලංකාවේ. මම එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් දැක්කා. එයා මුලින් ඉඳන් හදලා තියෙනවා මේ ඉටිපන්දම් හදන්නේ කොහොමද, ගන්නෙ කොහොමද, හැමදේම එයාගේ තියෙනවා. ඉතින් ඔයාලටත් කැන්ඩල් ඉගෙන ගන්න ඕන නම් YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවා උදව්වට අරගෙන ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් මගේ මැසේජ් එකක් දාලා අහන්න. ඉතින් මට ඒකට වෙන මැසේජ් එකක් දාලා ඔයා රිප්ලයි කරන්න බැරි නම් මම මේ විදිහේ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා ඔයාලට ඒකට උත්තර දෙන්න. ඒතර හැමෝටම මේක දැක් ගන්න පුළුවන්.